හරි. හැමෝම ඉතාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මැයි මාසයේ පැවැත්වෙන අපේ ග්‍රේට්නස් පුද්ගල සංවර්ධන වැඩසටහනත් එක්ක. ඉතින් හැමෝම එකතු වෙමින් යනවා. නමුත් අපි කාල වේලාව ගත වෙන නිසා වැඩසටහන ආරම්භ කරමු. අ, අපි මං හිතන්නේ අවුරුද්දේ දැන් අඩකට ආසන්න කාලයක් ගෙවිලා අවසానයි. ඉතින් මම හිතන්නේ අපිට අපේ මේ අවුරුද්ද ගැන නැවත හිතලා බලන්න පුළුවන් හොඳ කාලයක්. ඔයගොල්ලෝ දන්නවා ග්‍රේට්නස් සමිට් එකේදී මම කතා කරේ මොකක් ගැනද කියලා. ඔයගොල්ලෝ සමහර අය ඒකෙන් පස්සෙත් මගෙත් එක මේ දේවල් ගැන කතා කරා. ඒක ගොඩක් සතුටුයි. ඒකේ පාවිච්චි කරපු දේවල් නැවත යූස් කිරීම. අපි කතා කරේ තීරණ ගැන. ඉතින් තීරණ ගැනීම ගැන. එතකොට මම හිතන්නේ මම මීට කලින් දැක්කා. අදත් තීරණ ගැනීම කියන සංකල්පයත් ඔස්සේ අපි හොඳ දේවල් ටිකක් කතා කරමු. අ, අපි මුලින්ම නැවත වරක් පුංචි රීකැප් එකකට යමු. අපි කතා කරපු දේවල් වලට. රයිට්. මම හිතන්නේ ඔයගොල්ලෝ මතක ඇති මම කතා කරපු දේ. රයිට්. අපි මතක් කරේ මොකද්ද? අපි කතා කරා ලෝකේ ගත්ත විවිධ තීරණ ගැන. ඉතින් එතෙන්දී මම වර්ග කරා ලෝකේ මිනිස් වර්ග දෙකක් ඉන්නවා කියලා. ලෝකේ මිනිස් වර්ග දෙකක් ඉන්නවා. මොකද්ද වර්ග දෙක? එක වර්ගයක් තමයි තීරණ ගන්න අය. අනිත් වර්ගය තමයි තීරණයක් ගන්න නැති අය. මම කිව්වා ලෝකේ මිනිස්සු අපිට විවිධ ಜಾති කුල ආගම් ભેදනෝ නෙවෙයි. අපිට වර්ග කරන්න පුළුවන් එක්කෝ මේගොල්ලෝ තීරණ ගන්නවද නැද්ද කියලා. ඒ අනුව ඔබට මතක ඇති ඇතරම එහෙම හිතද්දී ගයාන් ජයරුක් රුමේෂ් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දුප්පත් පොසත් ඉගෙන ගත්තේ නැති හොඳ නරක කියන වර්ගීකරණ එච්චර අදාළ වෙන්නේ නැහැ කියලානේ. තීරණයක් ගන්න මිනිස්සෙක්ට. නෑ හිතන්නෝ ගයන් මේ අපි ඒ කියන්නේ මම අද නැවතත් මතක් කරන්නේ වර්ගීකරණය කොච්චර වැදගත් වෙනවද කියලා ගයන් මේ. දැන් කෙනෙක් ඉන්නවා මම මට දිනුව ඇති මිනිස්සෙක්. මට දිනුවක් නැහැ. මට දිනු වෙන්න බෑ. මම සාර්ථක නැහැ. එහෙම වර්ගීකරණයක ඉන්නවා. නේ ජයරුක් එහෙම වර්ගීකරණයක ඉන්න පුළුවන් කෙනෙක්. හැබැයි අ, එහෙම නෑ නේ ඇත්තටම. ප්‍රශ්නේ මොකද්ද? එයා සාර්ථක වෙන්න තීරණයක් කරන්නේ සාර්ථක වෙන්න තීරණයක් කරන්නේ ඒ නිසා තීරණයක් ගත්ත අය සහ තීරණයක් නොගත් අය. මම දැනගන්න ආසයි මේ අවුරුද්දේදී දැන් මාස 6ක් විතර ගෙවිලා අවසానයි. ඔයා ගත්ත තීරණයක් දැනට ක්‍රියාත්මක වෙන තීරණයක් පොඩ්ඩක් ඔක්කොම ටයිප් කරන්න මමත් කියන්නම්. මමත් ගත්ත තීරණ කීපයක්. අපි හැමෝම දැන් අද ඉන්න පිස්ස ටික ගෙන නිසා ඔයා මේ මාස 6 තුල අරගත්ත තීරණයක් දැනට ක්‍රියාත්මක වෙන තීරණයක් චුට්ටක් අපි ලියන්න ඉක්මනින්ම. right? අපි ඩක් ගාලා දානවා. chat එක දාමු ඉක්මනින්ම. විනාඩියෙන් දාමු ඔයාගත්ත තීරණයක්. ඉක්මනින් දාමු. හැමෝම chat එක දාන්න ඔයාගත්ත තීරණ. සංදීපනි, ඔෂාන්, නිමල්, චාල්ස්, ගයාන්, සාෆි, යාලිකා, කනිෂ්ක හැමෝම දාමු ඔයාගත්ත decision එක. හැමෝම ගත්ත decision එක දැනට ක්‍රියාත්මක වෙලා. ජයරුක් එහෙම මගෙත් එක්ක කතා කරලා තියෙනවා නේ decision එකක් ගැන. ඔයා දැන් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඒව දාන්න අපි. ඉක්මනින් දාමු අපි ගත්ත decision එක. පොඩි තීරණයක් උනක් කමන්නේ. සමහර ලාවට හිතන්න මම ගත්තා right bright මම ගොඩක් සතුටුයි නේ. අන්න සංදීපනේ right ගොඩක් හොඳයි ඔෂාන්. ජයරුක් ගොඩක් හොඳයි. ගොඩක් සතුටුයි. හරි ඔබට වෙන දිනේ ගොඩක් අය තීරණ අරන් තියෙනවා නේ. හිමාලිකා බොහොම ස්තුතියි ලස්සනයි. right start චාල්ස් ගොඩක් ස්තුතියි. හරි. හොඳයි ගොඩක් හොඳයි. මම හිතනවා අපි මට හම්බෙලා තියෙනවා සමහර අය කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ වැඩේ ගොඩක් අය ඉන්නවා. ඒක ගැන තමයි ගොඩක් සතුටු. ඉතින් තීරණ ගත්ත අය සහ තීරණ නොගත් අය
එහෙනම් එතෙන්දී වෙන කිසිම දෙයක් අදාළ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක අපිට දෙනවා එක කී මෙෂර්මන්ට් එකක්. මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක. මොකද්ද රුචිර කී මෙෂර්මන්ට් එක? කිසියම් ප්‍රශ්නයක ගැටලුවක ඒ වගේම ඔයා කිසියම් අතරමැදි තත්ත්වයක ඉන්නවා නම් ජයරුක් ගයාන් රුචිර අපි අපෙන් අහන්න ඕන එක ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මම දැන් ඉන්නේ තීරණයක් ගන්න ගොඩේද තීරණයක් ගත්ත නැති ගොඩේද? හරි සරලයි. හරි සරලයි මම කියන්නේ මොනවා හරි සිටුේෂන් එකකදී ඔයාලට තරහ යනවා. තරහ ගියාට පස්සෙත් මම දැන් තරහා නැති කරගන්න තීරණයක් ගන්නවද නැත්නම් තරහ නැති කරගන්න මොකක් හරි ඔයා ඩිසිෂන් එකකට එන්න ඕනේ. ඒතර ලෝකෙ මිනිස්සු වර්ග දෙකයි ඉන්නේ. තීරණයක් ගන්න මිනිස්සුයි තීරණයක් ගන්න නැති මිනිස්සුයි. අපි ඒ ගැන එදා කතා කරා. හොඳට කතා කරා. අපි ගැන ගැඹුරින් කතා කරා. ඉතින් ඕකත් එක තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට ඇදිලා ගියේ ඒ කියන මේන් සංකල්පත් එක්ක ඩිසිෂන්ස් එක්ක. හරි. ඊට පස්සේ මම හිතන්නේ හැමෝටම හොඳට පේනවා ඇති තීරණයක් ගත්ත මිනිස්සු තීරණයක් ගත්තේ නැති මිනිස්සු. right. ඊට පස්සේ අපි කතා කරපු ප්‍රධාන දෙයක් තමයි මෙයාට තියෙන. හරි. අද අපි කතා කරමු දැන් මේ තීරණයක් ගනිද්දි තව දුරටත් අපිට මොන වගේ විශ්ලේෂණ වලට යන්න පුළුවන්ද කියලා මේක අමාරු කාරණයක් නෙවෙයි. තීරණයක් ගනිද්දි යන්න පුළුවන් විශ්ලේෂණයක් ගැන තමයි අද මම කතා කරන්නේ. හරි. මම මෙහෙම දෙයක් කියන්නම්. ඔයා තීරණයක් ගනිද්දි අපි හිතනවා මෙතන ඉන්න අපි ගමු පොඩි එක්සාම්පල් එකක්. අපි තීරණයක් ගන්නවා අපි හිතමු අපි සාමාන්‍යයෙන්ම දෙයක් කරමු මොකක් හරි සාමාන්‍ය අපි හැමෝටම තේරෙන උදාහරණයක් ගමුකෝ. අපි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතනවා. අපි හැමෝම හිතන්න අපි හැමෝම ඉන්නේ අ, අපි හිතමු අපි ඉන්නේ අපිට තියෙන සර්විස් සෙන්ටර් එකක් නේ. සර්විස් සෙන්ටර් එකක් අපි කරන්නේ. එතකොට අපි හිතනවා අපි අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නද. ඒක රෙදි ව්‍යාපාරයක් කරමු. මොකක් හරි වෙන ව්‍යාපාරයක්. ඔන්න ඩිසිෂන් එකක් ගන්න. හරිද? දැන් මේ වගේ තීරණයක් ගනිද්දී සලකා බලන කාරණා මොනවද? මොන වගේ ඒරියාස් ගැනද අපි සලකා බලන්නේ? තීරණයක් ගනිද්දී අපි කන්සිඩර් කරන ෆැක්ටර්ස් මොනවද? මම හිතනවා ඒක දැනගෙන ඉන්න හරි වටිනවා කියලා. දැන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තීරණයක් ගනිද්දී ඔයාට සලකා බලන්න ඕනේ ෆැක්ටර්ස් කීපයක්. ඔයා සමහරලාට අපේ ජීවිතයේ දැනට අපි ගත්ත තීරණ වලින් සමහරට කනගාටු වෙන්න එපා. මම මේ ෆැක්ටර්ස් ඔක්කොම සලකා බැලුවේ නෑනේ කියලා. ඒ කියන්නේ හිතන්න හිටපන්. හරිද? ඒ කියන්නේ ජීවිතේ හැම වෙලෙම මේ මොහොතට කලින් වෙච්ච කිසිම දෙයක් ගැන ඍණාත්මකව හිතලා කිසිම තේරුමක් නැහැ. ඒ නිසා මෙතනින් එහාට යන්න ඕනේ. දැන් කොහොම හරි ඕගොල්ලෝ අද මෙතෙන් එකතුලා තියෙන මොකක්ද? මේ ෆැක්ටර්ස් ටික අහගන්න තමයි. දැන් මොනවද හිතලා බලන්නේ? මොනවා හරි බිස්නස් එකක් කරන්න හිතනවා නම් මොකක් හරි අලුත් තීරණයක් ගන්නවා නම් අපි සලකා බලන ෆැක්ටර්ස් මොනවද? right. අපි දැන් මෙහෙම හිතමු. දැන් ඔන්න අපි පොඩි කණ්ඩායමක් විදියට අපි නිකන් මේ ඇක්ටිවිටි කරමු. අලුත් ව්‍යාපාරේ පටන් ගන්නවා. දැන් ඔන්න හිතමු අපි කරමු අපිට තියෙන සර්විස් සෙන්ටර් එකක්. දැන් මෙතන අපේ ජයරුක් ඉන්නවා. ජයරුක්ට තියෙන සර්විස් සෙන්ටර් එකක් සාහිට අදාළ බිස්නස් එකක්. මට ඒකයි ඒ උදාහරණය ඔළුවට ආවේ. දැන් ජයරුක් අපි පටන් ගන්නවා රෙදි බිස්නස් එකක්. අපි ඔක්කොම. දැන් first in mind මුලින්ම ඔයාගේ ඔළුවට එන්නේ මොකක් ගැන හිතන්න ඕනේ කියලාද? අපි හැමෝම දාමු chat එකේ. ඔයාලා හිතන්න දැන් ඔයාලා ඔක්කොම බිස්නස් මන්ලා කෙනෙක්. ඔයාලා ඔක්කොම බිස්නස් මන්ලා ටිකක් CEOස්ලා ටිකක්. ඔයාගේ ඔළුවට එන්නේ මොනවා සලකා බලන්න ඕනේ කියලාද? ඔයා සලකා බලන කාරණේ කෙටියෙන් ලියන්න. මොකද්ද? ගෑන් මොකක්ද මුලින්ම ඔයා සලකා බලන්නේ? ඔයා අලුත් බිස්නස් එකක් කරන්න හිතද්දි මෙන්න මේ තීරණේ ගන්න ඇද්දි. ඔයා කන්සිඩර් කරන රෙදි අපි හිතමු අපි පටන් ගන්නෙ රෙදි බිස්නස් එකක්. රෙදි බිස්නස් එකක් පටන් ගන්න ඇද්දි මොකක් ගැනද ඔයා හිතන්නේ? ජයරූප මම මුලින්
ඔව් කියන්නේ. හිතනවා ඒක ඒක මට ගැලපෙනවද කියලා. ඒ කියන්නේ මට ඒක ස්ට්‍රෙන්ත් එකක් තියෙනවද? මට ඒකට පැෂන් එකක් තියෙනවා කියලා කන්සිඩර් කරනවා. රයිට් රයිට් ගොඩක් හොඳයි. තවත් එක්කෙනෙක් කියන්නේ ඔහොම එක එකනා මයික් ඔන් කරලා කිව්වට කමක් නැහැ පොඩ්ඩක් කෙටියෙන් කියන්න. දැන් අර ගෑන් කිව්වා වගේ. එයා බලනවා කෝ රයිට් ජයරුක් බලනවා කෝ ඩිමාන්ඩ් එක. අනිත් අය chat එකේ දාන්න ඕන. තාම මොනවද? ඕකයි. බජට් එක ගැන බලනවා. රයිට්. ප්‍රයිස් ගැන හිතන්න වෙනස. රයිට්. ඔයා කතා කරන්නේ බජට් එක ගැන. ඕෂාන් ඔයා මොකක් ගැනද හිතන්නේ? තව කියන්න බජට් එක. කස්ටමර් මම ඩිමාන්ඩ් එක. ආහා. කස්ටමර්ගේ ඩිමාන්ඩ් එක රයිට්. හරි. දැන් අපි දැන් බලමු මේ ඕක කියන ඕෂාන්. මම බලනවා කොහොමද මේ ව්‍යාපාරය මිනිස්සු අතරට එන්නේ මාකටිං සහ බ්‍රෑන්ඩින් එක කොහොමද යන මොන වගේ ස්ට්‍රැටජි එකක්ද පාවිච්චි කරන්න ඕනේ මොකද එහෙම නැත්තම් වෙළඳපොළක් නිර්මාණය කරන්න බෑනේ. හරි. ඔයා බලපාන්නේ බ්‍රෑන්ඩින් මාකටිං රයිට්. හරි. එකත් හරි. එතකොට ඔන්න ඔය ටික ඔක්කොම අපි සලකා බලනවා. රයිට්. හරි. ස්ලයිඩ් එක පේනවද හැමෝටම? පේනවනේ. හරි. අපි බලමු. දැන් මේකට පොඩි කන්සෙප්ට් එකක් අපි තියෙනවා. මම හිතන්නේ සමහරලාට ඔයගොල්ලෝ අහලත් ඇති අපි අද කතා කරන්නේ ඒ කන්සෙප්ට් එක. ඒ තමයි එඩ්වර්ඩ් ඩි බෝනෝ හඳුන්වා දුන්න 6 thinking hat කියන කන්සෙප්ට් එක. 6 thinking hat. right? ඒක හරි වැදගත් කන්සෙප්ට් එකක්. ඩිසිෂන් එකක් ගද්දී මේ 6 thinking hat කියන එක අපි යූස් කරන්න ඕනේ. right? ඒ තීරණේ දිහා ආකාර 6කට බලන්න එයා මේක කියලා දෙනවා. මේක හරි වැදගත් ඒ තීරණයක් ගනිද්දී. මේක ජීවිතේ ඕනම තීරණයක් ගනිද්දී හරි වැදගත්. මෙයා කියනවා අපි තීරණයක් ගනිද්දී අ, අපි හැමෝම ඒ තීරණය දිහා බලන්න කැමති විදිහක් තියෙනවා. දැන් රුචිර දැන් මට රුචිර ඉන්න විශේෂයෙන් මම රුචිර ප්‍රශ්නයක් කරලා කමක් නැද්ද මම රුචිර එතකොට එහෙම නැත්නම් අපි කතා කරමු තව කවුද හරි සංදීපනේ ඉන්නවා නිමන්තේ ඉන්නවා හරි කමන්නේ දැන් ඩිසිෂන් එකක් ගනිද්දී අපේ ප්‍රෙෆරන්සස් තියෙනවා මොකක් හරි තීරණයක් ගනිද්දී දැන් ගයන් අපි හිතමු ඔයා බිස්නස් එකක් පටන් ගන්න යද්දී සමහරට ඔයා බලන්න පුළුවන් බජට් එක ගැන කෙනෙක් මුලින් බජට් එක ගැන දැන් කනිල් බලන්න පුළුවන් මේකේ තියෙන ඉමෝෂන් එක ගැන මට මේක කරාට පස්සේ මට හිතට දැනෙන සතුට ගැන සමහර අය එහෙම බලනවා නේද සමහර අය බලන්නේ බජට් එක ගැන සමහර අය සතුට ගැන බලනවා සමහර අය තීරණයක් ගනිද්දී බලනවා මට මේකෙදි වෙන්න පුළුවන් නෙගටිව්ම දේ මොකක්ද කියලා ඒ වගේ වෙන්න පුළුවන් එක එකන අපි තීරණ ගනිද්දී අපි හැමෝම තීරණයක් ගන්නට කැමති ප්‍රෙෆරන්ස් එකක් තියෙනවා ඒ කියන්නේ අපි තීරණයක් ගන්න කැමති ප්‍රෙෆරන්ස් එකක් තියෙනවා තීරණයක් ගන්න කැමති මෙන්න මෙහෙමයි කියලා ඒ අපේ ප්‍රෙෆරන්ස් එකෙන්ම තීරණේ අරගත්තොත් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි මේ එඩ්වර්ඩ් ඩි බෝනෝ කියන්නේ ඊටම වෙනස් ක්‍රියේටිව් තින්කර් කෙනෙක්. හරි ඩීප් කන්සෙප්ට්. හරි ගැඹුරු සංකල්ප ලෝකෙ හඳුන්වා දුන්න විශේෂයෙන්ම ඔය ලැටරල් තින්කින් කියන එක ලෝකෙ හඳුන්වා දුන්න කෙනා තමයි එයා. මේ එයාගේ පොත් ගොඩාක් තියෙනවා. හරිම ප්‍රැක්ටිකල් පොත් ගොඩාක් තියෙනවා. ඉතින් එයාගේ එක පොතක් තමයි ඒක පොතක් විතරක් නෙවෙයි ඒක කෝස් එකක් තනිකරම. ඒක තමයි 6 thinking hat. එයා කියනවා අ, එයා කියනවා කබීර් එයා කියනවා නිමල් මේ අපි ආකාර 6කින් අපේ තීරණ දිහා බලන්න ඕනේ කියලා. ආකාර 6කින්. මෙන්න මේ ඒ කියන්නේ එක ආකාරයකට යා කියන එක තොප්පියක් කියලා. ඒ කියන්නේ දැන් ඔන්න අපි එක මේ කළු පාර තොප්පිය දානත් බලන්න ඕනේ තීරණේ දිහා. රතු පාර තොප්පිය දානත් බලන්න ඕනේ. කහ පාර තොප්පිය දානත් බලන්න ඕනේ. මේ අපිට තියෙන තොප්පි ටික දාලා බලන්න ඕනේ. එතකොට තමයි තීරණය ගැන හොඳ අයිඩියක් එන්නේ කියලා. දැන් බලමු මේ තොප්පි වල මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන තොප්පි 6 මොනවද? තීරණයක් ගනිද්දී එයා කියනවා fact, feeling, cautions, benefit, creative process මේ දේවල් 6 ගැන හිතන්න ඕනේ කියලා. ගොඩක් අමාරු විදිහට හිතන්න එපා. fact, feeling, cautious, benefit, creative process
මොකද්ද මේකෙන් කියන්නේ? ඒ කියන්නේ තීරණයක් ගනිද්දී සුදු පාට කැප් එක දාගන්නවා කියලා කියන්නේ දැන් ඔන්න අපි දැන් තීරණයක් ගන්න යනවා අපි පටන් ගන්නවාද රෙදි බිස්නස් එකක් ඇපරල් බිස්නස් එකක් පටන් ගන්නවාද නැද්ද? දැන් අපි තීරණයක් ගන්න යනවා ඇපරල් බිස්නස් එකක් පටන් ගන්න යනවා. නැත්තම් එහෙම නැත්තම් පොඩි වෙනත් තීරණයක් ගමුද අපි හැමදාම බිස්නස්ම ගන්න නැතුව. සංදීපන ස්ථාන මාරු ස්ථාන මාරුවක් වෙනවද නැද්ද? ස්ථාන මාරු වෙනවා නම් රයිට් ඔන්න ස්ථාන මාරු වීම සංදීපනික උදාහරණයක් ගමු. නැත්තම් තව කෙනෙක්ගේ අපරල් බිස්නස් එක පටන් ගැනීම. තව කෙනෙක්ට වෙන්න පුළුවන් මම මේ අවුරුද්දේ මාස්ටර් එකක් කරනවා. ඒ වගේ හිතන්නත් පුළුවන්. හරි. දැන් ඔන්න එඩ්වඩ් ඩිබෝනෝ කියනවා දැන් ওই තීරණේ දිහා සුදු පාට තොප්පිය දාගෙන බලන්න කියලා. සුදු පාට තොප්පිය දාගත්තට පස්සේ අපි හිතන්නේ ඒකේ තියෙන ෆැක්ට් ගැන විතරයි. ෆැක්ට් කියලා කියන්නේ මොනවද? ඒක කරන්න අපිට තියෙන සාධක සාධක කියන්නේ මූල්‍යමය සාධක ඒ වගේම විශේෂයෙන්ම අපිට තියෙන කාලරාමුව වගේ දේවල් ගැන තමයි එතන වැඩිපුර හිතන්නේ ෆැක්ට් ගැන. ෆැක්ට් විශේෂයෙන්ම ගණිතමය කාරණා ගැන. මට මේක කරොත් ස්ථාන මාරුව ගත්තොත් මගේ ඉන්කම් එකේ වෙන වෙනස්කම්, මගේ එක්ස්පෙන්සස් තුල වෙනස්කම්, මගේ බජට් එක, නම්බර් වයිස් දේවල් ටික හිතන්න ඕනේ. සුදු පාට කැප්පේ දානිද්දි. ඒතර වෙන මුකුත් හිතන්නේ නැහැ. රයිට්? ඔයාගේ තීරණයේ තියෙන cost benefit timeline number related fact ටික තමයි මූලිකව හිතන්නේ. වැටුණාද ඔයගොල්ලන්ට? එතෙන්දි වෙන මුකුත් හිතන්නේ නැහැ. රයිට්? දැන් ඔන්න අපි හිතන්න අපි පටන් ගන්න යනවා අර අපරල් බිස්නස් එක. හරිද? දැන් ඔන්න අපේ උදාහරණය අපි පටන් ගන්න අපරල් බිස්නස් එක. දැන් මුළු ටීම් එකම රෙඩිද දැන් ඔයගොල්ලෝ ඔක්කොම CEOs ලා ටිකක්. රයිට්? ඔන්න දැන් අපි පටන් ගන්න යනවා ශාපි අපරල් බිස්නස් එක රවින්ද්‍ර කබීර් දැන් අපි දැන් මං කියනවා රයිට්. අපි දැන් ඒක ගැන white hat එක දාලා පොඩ්ඩක් හිතමු. මොකද දැන් අපි දාන ඉන්නේ මොන hat එකද? white hat එක. white hat එක දාලා හිතද්දී ඕගොල්ලෝ ප්‍රශ්න කරන්න ඕනේ fact ගැන. fact කියලා කියන්නේ අපි fact කියන එක ගැන ගොඩක් හිතන්න එපා. සරලව හිතන්න ඒ තීරණය ගැන සංඛ්‍යාත්මක මූල්‍යමය දේවල් තමයි ප්‍රශ්න කරන්නේ. අපි දැන් ප්‍රශ්න කරමු මොනවද ඔයාලා අහන්න තියෙන ප්‍රශ්න? ඔන්න මට අහන්න තියෙන ප්‍රශ්නයක් මේ බිස්නස් එකේ ඉන්වෙස්ට්මන්ට් එක කීයද? ඔන්න ඉන්වෙස්ට්මන්ට් එක ප්‍රශ්නයක්. white hat එක ඉන්වෙස්ට්මන්ට්. හැමෝම දාන්න යන්න බලන්න. ඔන්න මම අහනවා ඉන්වෙස්ට්මන්ට් එක කීයද කියලා. ආමයා ඉක්මනින් දාන්න යන්න කට්ටිය. white hat එක අපි දැන් දාන්න ඉන්නේ white hat එක. වෙන මොකුත් හිතන්න එපා. වෙන ප්‍රශ්න අහන්න එපා. right monthly expenses right good very good. තා මොනවද? monthly expenses white hat එක දාත්තර පස්සේ මොකද්ද? profit එක right right වෙන දේවල් අකල්පනා කරන්න හරි transport cost එක අන්න හරි හරි ඒ වගේ in detail යන්න transport cost එක ඒකේ tran- තව හිතන්න දැන් white hat එක දාන්න ඉන්න වෙන මොකුත් හිතන්නේ නැහැ share percentage right මරු share percentage එක වෙන මොකුත් හිතන්න බෑ white hat එක තමයි දාන්න ඉන්නේ right තව හිතන්න දැන් හිතන්න white hat එකේදී ඔයා හිතන්න මේක කරන්න තියෙන right right හරි හරි right තව මොනවද number of target customers right හරි දැන් අපි white hat එක කියලා සරලව ෆැක්ටරි විතරක් නෙවෙයි අපි තව කතා කරමු නමුත් සරලව නිකන් ඕකේ බේසික් ইনফර්මේෂන් ටිකයි අපේ right ඊට අමතරව white hat එකේදී ඔයා අහන්න ඕනේ
අපිට මේ බිස්නස් එක පටන් ගන්න දැනට තියෙන ইনফෝමේෂන් මොනවද කියලා. ෆැක්ට් ඇන්ඩ් ඉන්ෆෝමේෂන් තමයි වයිට් හැටි දිහාට ගොඩක් අහන්නේ. සරලව කොස් බෙනිෆිට් එක පොඩ්ඩක් අහනවා. ඊට පස්සේ මේක නම් තව හැට් එකේ ඩීප් අහනවා. නමුත් මූලිකව අපිට මේකට තියෙන ඉන්ෆෝමේෂන් මොනවද කියලා තව අහනවා. මොනවද අපි බිස්නස් එක පටන් ගන්න අහන ඉන්ෆෝමේෂන්. වෙන මොකුත් හිතන්නේ දැන් මේ වෙලාව අපි හිතන්නේ දැන් හිතන්නේ දැන් ඉන්ෆෝමේෂන් හිතන්න. මොනවද ඉන්ෆෝමේෂන්? රෙදි බිස්නස් එක පටන් ගද්දී අපි ඉල්ලන ඉන්ෆෝමේෂන් මොනවද? මේක කරලා සක්සස් වෙච්ච අය කවුද? රයිට්. මේකේ අපි දෙන වෙරදි වර්ගය මොකක්ද? ඉන්ෆෝමේෂන් ටික. රයිට්. අපි රයිට් කස්ටමර් සෙග්මන්ට් මොනවද? අන්න හරි ඉන්ෆෝමේෂන් ටික. බිස්නස් ලොකේෂන් එක මොකක්ද? රයිට්. රයිට්. අපි දැන් හරි පොඩි දැන් ඔයාලට පේනවා ඇති මේ වයිට් හැට් එකේදී අපි නිකන් පොසිටිව් නෙගටිව් දේවල් නෙවෙයි හිතුවේ මොකද්ද? අපි ෆැක්ට් විතරයි කල්පනා කරන්නේ. ෆැක්ට් විතරයි. පොසිටිව්ද නෙගටිව්ද එහෙම නෙවෙයි හිතන්නේ. අපි හිතන්නේ මොකද්ද? ෆැක්ට් විතරයි. අපි හිතන්නේ ෆැක්ට් විතරයි. රයිට්. ෆැක්ට් විතරයි. ෆැක්ට් විතරයි. ෆැක්ට් විතරයි කියලා කියන්නේ මේ කියන්නේ වයිට් හැට් එකේදී හොඳට තේරුම් ගන්න මේකෙදි බලන්නේ මේ ලාභ අලාභද කියලා කාරණාත් නෙවෙයි බලන්නේ. මම මේ බිස්නස් එක කරද්දි සලකා බලන සාධක සහ තොරතුරු. මොකද කට්ටියම කියන බලන්න මම මේ තීරණය ගද්දි සලකා බලන සාධකයි තොරතුරුයි. බෙනිෆිට් එහෙම නෙවෙයි ඈ. සාධකයි තොරතුරු මොනවද සාධක බලන්නේ? කම්පිටිටර්ස්ලා බලනවා, ඩිමාන්ඩ් එක බලනවා, ප්‍රොෆිට් එක බලනවා, ලොකේෂන් එක බලනවා, ඇඳුම් වර්ගය බලනවා. ඕවා සාධක තොරතුරු. ඔන්න දැන් එක රවුමක් ගියා. අපි දැන් ඔය දැන් ඔන්න ඕගොල්ලෝ දාලා තියෙන හොඳ දේවල් ටිකක්. ඒ කියන්නේ දැන් ප්‍රවණතා බලනවා. හරි. එතකොට එඩ්වඩ් ඩි බෝනෝ කියනවා එයා කියනවා මොන හරි ඩිසිෂන් එකක් ගනිද්දී මුලින්ම ඒ ඩිසිෂන් එකේ සාධකයි ඉන්ෆෝමේෂන් ඇන්ඩ් ෆැක්ට් ටික කන්සිඩර් කරන්න. මොනවද මේකේ තියෙන ඉන්ෆෝමේෂන් සහ ෆැක්ට් ටික. ඔන්න ඒක කන්සිඩර් කරා දැන්. අපි දැන් ඒකට තව රවුමක් කියන්නේ. දැන් ගන්න දෙවෙනි හැට් එක දැන් දාගන්නවා. මොකද්ද දෙවෙනි හැට් එක? ෆීලිං හැට් එක. ඒ කියන්නේ දැන් ඔයාලා රෙඩ් හැට් එක දාගන්නවා. දැන් රතු පාට හැට් එක. දැන් ඔන්න දැන් වයිට් හැට් එක ගැලෙව්වා. අපි දැන් දාන්නේ රතු පාට හැට් එක. රතු පාට හැට් එකේදී කතා කරන්නේ මේ බිස්නස් එක සම්බන්ධව අපිට තියෙන ෆීලිංස් ගැන. රයිට්. ඔයාට මොන වගේ ෆීලින්ද මේකත් එක්ක තියෙන්නේ? හිතන්නකෝ මේ රෙදි බිස්නස් එකක් පටන් ගන්න යනවා. ඒ බිස්නස් එක යක පටන් ගද්දී කරගෙන යද්දී ඔයාට මොන වගේ ෆීලිංස්ද මේක සම්බන්ධව තියෙන්නේ? ෆියර්ද අපිට දැනෙන දේ මං අහනවා මොකක්ද ඔයාලට දැනෙන්නේ කියලා ඊළාට. දැන් කියන්න ඕනේ නැහැ ලාභ ලාභ නෙවෙයි. දැන් කියන්නේ මොකද? ඔයාලට දැනෙන දේ. right. මට හිතෙනවා දැන් රෙදි බිස්නස් එකක් පටන් ගන්න යනකොට මට දැනෙනවා මේ නිකන් හරි අමුතු එක්සයිට්මන්ට් එකක් දැනෙනවා. ඒ කියන්නේ හරි අලුත් දෙයක් නේ එක්සයිට්මන්ට් එක දැනෙනවා. අන්න ඒ වගේ ඔයාලට දැනෙන ෆීලිංගස් දෙන ඊට පස්සේ හිතනවා. right. අකිල මොකක්ද හිතන්නේ? ඔයාලට දැනෙන්නේ මොකක්ද? මට ටිකක් බයක් දැනෙනවා. නැත්තම් මට නිකන් දැනෙනවා මේක නිකන් මේ පොඩි මේක නිකන් හරි එනර්ජිටික් ගතියක් දැනෙනවා. මොනවා හරි any feelings අපේ ඩිසිෂන් එකට අදාළ ෆීලිංගස් මොනවද? රෙඩ් කියලා කියන්නේ ෆීලිංගස්. ඒතර අපි තීරණයක් ගන්නදී එකක් ෆැක්ට් ඇන්ඩ් ඉන්ෆෝමේෂන් ටික සලකා බලනවා. ඊට පස්සේ අපි අපේ ඩිසිෂන්ස් එකේ ෆීලිංගස් ගැන හිතන්න ඕනේ. රයිට්? මොනවද ෆීලිංගස්? පොඩක් එකක් chat එකේ දාලා බලන්න. අපේ ඩිසිෂන් එකට අදාළ ෆීලිංගස්. රයිට් ආත්ම තෘප්තිය, චැලෙන්ජ්, රයිට් මරෝ. ඒ ගැන හිතලා බලනවා. දැන් මොකද්ද? තව මොනවද මට තියෙන ෆීලිං මේ බිස්නස් එක පටන් ගන්න ඇද්දි? අපි හැමෝම try කරමු. රිස්ක් එක right රිස්ක් කියන ෆීලින් එක රිස්ක් කියන ෆීලින් එක right ෆීලින් එක ගැන හිතන්න right overwhelm and stress right ගෑන් very good overwhelm and stress කියන ෆීලින් එක එන්න පුළුවන් right overwhelm and stress එන්න පුළුවන් right අනික කටේ දාන්න බලන්න busy කියන ෆීලින් එක එන්න පුළුවන්
right. අනිත් අය ඔයා ගැන බලන හිතන විදිය ගැන එකක් ෆීලින් එකනේ. දැන් හිතන්න ඔයා පටන් ගන්නවා දැන් ගයන් මොකද ගයන් වගේ බිස්නස් එක දැනට මොකද ඔයා කරගෙන යන්නේ? තාම මේ e-commerce business එක ස්ටාර්ට් කරන්න ඉන්නේ අංකල්. අපි දැන් මෙහෙම හිතමුකෝ ගයන් පටන් ගන්නවා නේල්ස් ස්පා එකක් කාන්තාවන්ට. නේල්ස් ස්පා එකක් පටන් ගන්නවා. දැන් ගයන් ඔයාට වගේ බිස්නස් එකක් පටන් ගද්දී ෆීලිංගස් ගැන නේ මුලින්ම හිතෙන්නේ. දැන් ඔයාගේ මූණත් වෙනස් වුණා ඩක් ගාලා. නේල්ස් ස්පා ඔව්. හරි. එකපාරම දැන් ඔයාලට වෙන බිස්නස් ඔපචුනිටි එකක් නේල්ස් ස්පා එකක් පටන් ගන්නවා කාන්තාවන් සඳහා. එකපාරම දැන් නේල්ස් ස්පා එකක් පටන් ගත්තට පස්සේ මගේ යාළුවෝ මොනවා හිතයිද? මගේ ගෙදර කට්ටිය මොනවා හිතයිද? ඒතකොට එතන කාන්තාව මං ගැන මොනවා හිතයිද? ඒ කියන්නේ ඔයා සමහර හිතන්න ඔයා ඉන්නේ කෙලින්ම හිතන්න ඔයා ඉන්නේ මේ අර නට් ඇන්ඩ් බෝල්ට්ස් වගේ ඔයා ඉන්නේ හાર્ඩ්වෙයාර් බිස්නස් එකේ ඉන්නේ. ඔයා ලංකාවේ හොඳම හાર્ඩ්වෙයාර් එකක් කරන කෙනෙක්. ඒ ඇස්සේ මේ බිස්නස් එක ඔයාලට පේනවා නේද එතෙන්දි සෑහෙන ෆීල් එක හිතන්නවා කියලා. අර හැබැයි ඔලුවට අර එකපාරට මේ කීයක් ප්‍රොෆිට් ආවත් මම පටන් ගන්න නැහැ කියලා වගේ. අන්න හරි අන්න හරි. ඒ කියන්නේ එතකොට අපි දෙවෙනි අදියරේදී ඔයාගේ ඩිසිෂන්ස් එකේ ෆීලිං ගැන ඩීප් හිතන්න. දැන් රෙඩ් හැට් එක දානින්න අපි දැන්. නිමන්ත ගොඩක් හොඳයි. දැන් රෙඩ් හැට් එක දානිද්දී අර මොකුත් හිතන්නේ නැහැ. වයිට් හැට් එකේදී මොකද්ද අපි හිතන්නේ? information and fact. අපි එකපාරක් කියමු හැමෝම වයිට් හැට් එකේදී අපි හිතන්නේ information and fact. තොරතුරු සහ සාධක. ඒවා පොසිටිව් නෙගටිව් කියලා නෙමෙයි. මේ බිස්නස් එක පටන් ගන්න මට තියෙන මම සලකා බලන තොරතුරු මොනවද? මම සලකා බලන තොරතුරු සලකා බලන තොරතුරු නම්බර් වයිස් තොරතුරු වෙන්නත් පුළුවන්. නැත්තම් ලොකේෂන් එක වගේ අනිත් තොරතුරු වෙන්නත් පුළුවන්. හරිද? මම හිතා තාම හරිය අවබෝධයක් එන්නේ නැතුව නමුත් ඔයාලට යම් අවබෝධයක් එන්නේ නැති වයිට් හැට් එකේ සලකා බලන්නේ තොරතුරු සහ සාධක. උදාහරණයක් වශයෙන් ගත්තොත් නේල්ස් පා එකක් පටන් ගන්නවා නම් නේල්ස් පවල්ට එන්නේ මොන වගේ කාන්තාවන්ද ඒගොල්ලන්ගේ ඉන්කම් එක මොන වගේද මේකේ ප්‍රොෆිට් එක මොනවද මේකේ ලොකේෂන් මොනවද අපි ඔන්න තොරතුරු සලකා බලනවා දැන් බලනවා දෙවෙනි පාර මේකේ ෆීලින් එක මොකද්ද මේ වගේ දෙයක් පටන් ගත්තොත් මට එන ෆීලින් එක මොකද්ද ඔන්න දෙවෙනි එක රෙඩ් හැට් එක දාගත්තා දැන් අපි තුන්වෙනි හැට් එක දාගන්නවා මේ හැට් කැමති විදිහට දාන්න පුළුවන් ඔයාලට පුළුවන් වුණා රෙඩ් හැට් එකෙන් පටන් ගන්නත් පුළුවන් තුන්වෙනි හැට් එක තමයි බ්ලැක් හැට් එක ඔන්න දැන් අපි දානවා බ්ලැක් හැට් එක බ්ලැක් හැට් එක කියලා කියන්නේ මේ තීරණය සම්බන්ධව ඔයාට තියෙන නෙගටිවිටි ඔයා කල්පනා කරනවා. ඔන්න වෙන හිතන්නේ නැති දෙයක්. අපි හැම වෙලේම දැන් පොසිටිව් තින්කින් හැම වෙලේම හොඳම දේ හිතන්න කියලානේ අපි සාමාන්‍ය අපේ කන්සෙප්ට් ගොඩක තියෙන්නේ නේද? පොසිටිව් සයිකොලොජි එකේදී. හැබැයි බිස්නස් වගේ ඩිසිෂන් වගේ තැනකදී අපිට එන නෙගටිව් ඉම්පැක්ට් සලකා නොගන්නත් බෑ. ඒක නිසා තමයි මේ එඩ්වර්ඩ් ඩි බෝනෝ කියන්නේ මේකේ මේ නෙගටිව් ඒරියාස් අපේ ඩිසිෂන් එකේ නෙගටිවිටීස් කල්පනා කරන්න. නෙගටිවිටීස් කියලා කියන්නේ මේ ඍණාත්මක කියන වචනයත් නෙමෙයි අපි ප්‍රවේශම් වෙන්න ඕනි තැන් ටිකක් විවේචනාත්මක තැන් කෝෂස් තැන් කෝෂස් කියලා කියන්නේ ප්‍රවේශම් වෙන්න ඕනි තැන් හරි මොනවද අපි ප්‍රවේශම් වෙන්න ඕනි තැන් අපේ ඩිසිෂන් එකේදී රයිට් රිස්ක් එක මේකේ රිස්ක් එක කීයක් වගේ වෙයිද ගවර්න්මන්ට් රෙගියුලේෂන් රයිට් මගේ ගවර්න්මන්ට් රෙගියුලේෂන් ටික ලේසි වෙයිද ටිකක් නේ ටිකක් කෝෂස් තැන් තව මොනවද මේ වගේ දෙයක් පටන් ගත්තට පස්සේ දැන් අපි ගයන් නේල්ස් පා එකක් පටන් ගත්තට පස්සේනේ ඒක මගේ පර්සනැලිටි එක කොහොම මැච් වෙයිද මම හිතනවා ඒක මගේ පර්සනැලිටි මැච් වෙන්නේ නැති එක සමහරට රයිට් ඒ රයිට් මම මේ ගයන් උදාහරණ ගත්තේ ගයන් තමයි කැමරාව ඔන් කරගෙන ඉන්නේ අවාසනාවට ඒක නිසා මේ එයා ගත්ත එකයි හරි මොනවද ඒ කියන්නේ කෝෂස් තැන් නෙගටිවිටීස් කෝෂස් ක්‍රිටිකල් තැන් අසාර්ථක වුණොත් වෙන මූල්‍ය පාඩුව රයිට් ජයරුක් හිතන්න ඕනේ අසාර්ථක වුණොත් වෙන මූල්‍ය පාඩුව අසාර්ථක වෙන්න තියෙන සම්භාවිතාවයන් මාකට් එක මොනවද ඇක්සෙප්ට් කරයිද දැන් බ්ලැක් හැට් එක දානින් දැන් බ්ලැක් හැට් එක දාද්දි වෙන මොකුත් දාන්න එපා බ්ලැක් හැට් එක දාද්දි ෆීලිං සපෝටිව් ස්ටාෆ් එක හම්බෙයිද මට සපෝටිව් ස්ටාෆ් එක හම්බෙයිද මට කස්ටමර් ඩිමාන්ඩ් එක ලෝ වෙයිද රයිට් රයිට් ගොඩක් හොඳයි තව කියන්න බලන්න ග්‍රේට්
ජයරුක් රුචිර ඉකොනොමික් ඩීල්. හරි මරු. දැන් රෙඩ්. අපි දැන් හැට් තුනක් දාගත්තා. මොකද? white hat, red hat, black hat. white hat fact and information, red hat feeling. තුන්වෙනි එක මොකද්ද? black hat cautions, cautions, critical areas. ඒ ටික හිතුවා. දැන් අපි කල්පනා කරනවා මේ decision එකේ creative පැත්ත ගැන. green hat එක දාගන්නවා අපි දැන්. green hat එක. green hat එක කියන්නේ creative area එක. මේ decision එක දැන් අපි පටන් ගන්නවා රෙදි බිස්නස් එකක්. අපි රෙදි බිස්නස් එක පටන් ගන්නවා නම් මේකේ අපි දාන්න හිතාන ඉන්නේ ඇඳුම් වර්ගවල ක්‍රියේටිව් පැත්ත, අපේ ලොකේෂන් එකේ ක්‍රියේටිවිටි එක, ඔයා මේකට දාන්න ඉන්නේ ලෝගෝ එක, අන්නේ ක්‍රියේටිව් ඒරියාස් කල්පනා කරනවා. අපි කල්පනා කරනවා ක්‍රියේටිව් ඒරියාස්. අපේ ඇපරල් බිස්නස් එකේ ක්‍රියේටිව් ඒරියා මොනවද ක්‍රියේටිව් ඒරියා? දැන් මම කල්පනා කරනවා මේකේ ලෝගෝ එක ගැන. ඔන්න ලෝගෝ එක මම හිතලා බලනවා. රයිට්. හිතන්න මම ක්‍රියේටිව් ඒරියාස් මොනවද? ඔයගොල්ලෝ දාන්න බලන්න ක්‍රියේටිව් ඒරියාස්. මේ බිස්නස් එකේ right label, value adding, right creative area. location එක, car park එක, shop decors, right නලින් ගොඩක් හොඳයි creative areas. දැන් ඉන්නේ අපි මොකද green hat එකේ. දැන් අනම්මනම් හිතන්නේ නැහැ. දැන් creative දේවල්. right colors, logos, internal space, advertisement. මොකද්ද මේ? දැන් green hat එකෙන් කල්පනා කරන්නේ. දැන් team එකම green hat එක designing. දැන් මේ hat එක මාරු කර කර ඩිසිෂන් එකකට යද්දි පොඩි වාසියක් තියෙනවා. මම කැමති ඒ ගැන ටිකක් අර මෙතන ඉන්න සීනියර් කෙනකින් අහගන්න. කනිල් හරි අපේ කවුද? ලතීෆ් හරි පොඩ්ඩක් කතා කරන්න මම හරි කැමති. ඇයි මේ ටීම් එකට එක එක්කනට එක එක දේවල් කියන්න දෙන්නේ නැතුව මේ හැට් එකක් දාන එකේ වැදගත්කමක් තියෙනවා නලින්. මට පොඩ්ඩක් කියන්න ඕන නලින්. ඔයා දකින්න වැදගත්කම. නලීම් හරි කනිල් හරි කවුරු හරි කෙනෙක් කියන්න බෑ. ඇත්තටම එන්වයරන්මන්ට් ෆැක්ට් එක වෙනස් වෙන නිසා ඔව්. ඇත්තටම ඒක අර මේ චේන්ජ් වෙනවනේ මේ එන්වයරන්මන්ට් එක. එතකොට ඒ වෙනස් වීමට භාජනය වීමට අපිට ශක්තියක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. දැන් අනික මෙහෙම හිතන්න මේ අසිත මේ දැන් අපි මොනවද තීරණයක් ගන්න යද්දි දැන් ගයාන් කියනවා කොස්ට් එක ගැන කතා කරනවා. කනිල් කතා කරනවා ඉමෝෂන් ගැන. රුචිරේක නෙගටිව් කැලලක් කතා කරනවා. එතකොට නේද තීරණය ගන්න බැරුව අර ඔක්කොම රණ්ඩු කරන්න පටන් ගන්න ටීම් එකම. දැන් හිතන්නකෝ දැන් තීරණයක් ගන්න යද්දී ප්‍රිස්ලිත් ඉන්නවනේ. හරි. මම හිතන්නේ බැංක කෙනෙක් ප්‍රිස්ලිට අයිඩියක් ඇති. ප්‍රිස්ලි ඔයත් දැන් මීටින් වලට එමින් ඉන්නවනේ. ওই මීටින් වලට ගියාට පස්සේ එහෙම තීරණයක් ගන්න යද්දී දැන් ඔන්න තීරණයක් ගන්න යද්දී ප්‍රිස්ලිගේ කන්සර්න් එක වැඩිපුරම තියෙන්නේ ප්‍රිස්ලි කෙනා මේ කැලුම් මම මේකේ නෙගටිව් කැලලක් දකින්න පොඩ්ඩක් මේ වෙලාවේ මේක පටන් ගන්න එක. අපි දැන් ඔක්කොම පොසිටිව් මූඩ් එකේ ඉන්නේ. දැන් අපි ඔක්කොම ප්‍රිස්ලි මරාන කන්න දෙනවා. ප්‍රිස්ලි බලන්නකො ප්‍රිස්ලි කරපු දේ ආපු ගමන්ම නෙගටිව් කැලලක් දැම්මනේ කියලා. හැබැයි අපේ ගාවත් ඒක තියෙනවා. එයා ඕන දානවා. ඕන දැන් ගයාන් මොකද කරන්නේ? ගයාන් කියනවා ඔක්කොම අපි කතා කරන බිස්නස් එක පටන් ගන්නෙ කොහොමද? කීයක් ඇයිද? ප්‍රොෆිට් එක කොච්චරද කියලාද ගයාන් අහනවා. මේ ලෝගෝ එක කොහොමද හදන්නේ? අපිට දැන් තරහ යනවා මේ බිස්නස් එක පටන් ගන්න යද්දි මේ මනුස්සයා මේ ලෝගයක් ගහන මුලින්ම බිස්නස් එකේ ඩිසිෂන් එකෙන් දෙපේ. ඔන්න එයාසේ රුචිර ටිකක් කළා ගියාට පස්සේ කියලා රුචිර කියනවා මේ ඕකේ ප්‍රොෆිට් එක කීයක් වේද? ඇයි එක එක්කනාගේ ඔළුවට එන දේ කියන්නේ දැන් මේ 6 thinking hat ක්‍රමය අනුව එහෙම නැහැ. අපි දැන් මේ වෙලාවේ හිතන්නේ white hat එක නම් ක්‍රිස්ලි ගයානුයි රුචිරයි මමයි කනිලුයි චාල්ස්ලුයි සෆී යාලිකයි අපි ඔක්කොම මොකක් ගැනද හිතන්නේ? අපි මේ වෙලාවේ හිතන්නේ මේ බිස්නස් එකේ ෆීලින් එක ගැන විතරයි. අපි දැන් මුලින්ම ෆීලින් එක ගැන කතා කරලිමු. අපි දැන් ඉන්නේ රෙඩ් හැට් එක දාන. රෙඩ් හැට්. අපි හිතනවා අපි පටන් ගන්න අලුත් සේවින් account එකක්. දැන් මේ සේවින් account එක පටන් ගන්නවා ප්‍රිස්ලි දැන් අපි දාන ඉන්නේ ෆීලින් හැට් එක. මේ වගේ වැඩක් කරාට පස්සේ අපිට එන ෆීලින් එක, කස්ටමර්ට එන ෆීලින් එක, සමාජයට එන ෆීලින් එක, අපේ ඉන්ටර්නල් ෆීලින් අපි දැන් ෆීලින් විතර කතා කරන්නේ. right?
දෙවෙනි පාර අපි මේක කෝෂස්. දැන් අපි ඉන්නේ බ්ලැක් හැට් එක දාගෙන බ්ලැක් හැට් එකේදී අපි කතා කරන්නේ අපේ නෙගටිවිටි සහ පරිස්සම් වෙන්න ඕන තැන් ටික. ඊට පස්සේ අපි වයිට් හැට් එක දාගත්තට පස්සේ අපි කතා කරන්නේ ෆැක්ට් ඇන්ඩ් ඉන්ෆර්මේෂන්. ඊට පස්සේ ග්‍රීන් හැට් එක දාගත්තට පස්සේ අපි කතා කරන්නේ මේක ක්‍රියේටිව් ඒරියාස්. එතකොට මොකද වෙන්නේ? තීරණයක් ගන්නේදී හැමෝගෙම චින්තනය එක පැත්තකට යොමු වෙනවා. එතකොට අපි ඔක්කොම ටීම් එකේ අර අනවශ්‍ය unnecessary noise එක අඩු වෙනවා. අනවශ්‍ය noise එකක් එනවනේ සමහර ඩිසිෂන් ගද්දි. ඒ noise එක නැති වෙනවා. හැමෝම ඉන්නේ ඒ focus එකේ. ඒ වගේම අපි එක විදිහකට නෙවෙයි හිතලා තියෙන්නේ. 6 විදිහකට හිතලා. ඔන්න ඊළඟට දේ තමයි ඔන්න අපි දැන් ඊළඟ හැට් එක දාගන්නවා මොකද්ද? බ්ලූ හැට් එක. බ්ලූ හැට් එක දාගන්නේ බ්ලූ හැට් එක කියන්නේ process එක. process හැට් එක. ඔයාලා පේන බ්ලූ හැට් එක. බ්ලූ හැට් එක දාගන්නවා කියලා කියන්නේ මේකේ process එක මොන වගේද? මැනේජ්මන්ට් process එක මොන වගේද? අපේ රෙදි බිස්නස් එකේ අපි අමුද්‍රව්‍ය ගන්නෙ කොහොමද? අපි මේවාට අපේ මැනේජ්මන්ට් ටීම් එක කවුද? අපි මේක බෙදා හරින්නේ කොහොමද? process එක ගැන ප්‍රශ්න අහනවා අපි දැන්. ඒ වෙලාවට අපි බ්ලූ හැට් එක දාගත්තට පස්සේ අපි ප්‍රශ්න කරන්නේ අපේ process එක ගැන විතරයි. වෙන දේවල් ගැන නෙවෙයි. අපේ process එක මොකක්ද? විශේෂයෙන් මැනේජ්මන්ට් process එක. right? එතකොට අපි මේකේ ප්‍රධානියා කවුද? අපි මේක ගන්න ටීම් එක කවුද? මේ ටීම් එක වැඩේට එම්ප්ලොයි කරන්නේ කොහොමද? මේගොල්ලෝ භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රමවේදය මොකක්ද? සේවකයන් ගැනීමේ ක්‍රමවේදය මොකක්ද? අපේ ඩිපාර්ට්මන්ට්ස් කවුද? මැනේජ්මන්ට් process එක ගැන කතා කරන්නේ. ඔය හැට් එක දාගත්තට පස්සේ අපි ෆීලිං ගැනවත්, කෝෂන්ස් ගැනවත්, ඒ වගේම අපිට තියෙන බෙනිෆිට් ගැනවත්, ෆැක්ට් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් ගැනවත් අපි කතා කරන්නේ නැහැ. right? වැටුණාද? ඔන්න මම හිතන්නේ වැටෙන්නේ නැති. ඒ කියන්නේ මේක හරි සරල ටෙක්නික් එකක්. බට් මරු නමුත් අපි ගොඩක් වෙලාවට අපිට කැමති හැට් එකක් තියෙනවා මෙතන. ඔයා කැමති හැට් එක මොකද්ද? මොකක් හරි තීරණයක් ගන්නද ඒවා මුලින්ම ජම්ප් වෙන හැට් එක මොකද්ද? දැන් මම නම් ඉක්මනින්ම ජම්ප් වෙන හැට් එක තමයි මොනවා හරි තීරණයක් ගන්නද මේ ග්‍රීන් හැට් එකට. මම බහින්නේ ඉක්මනින්ම ක්‍රියේටිව් කැලලට. ඒක තමයි මම මුලින්ම බහින්නේ. ඒතර මගේ ප්‍රෙෆරන්ස් හැට් එක ග්‍රීන්. ප්‍රිස්ලිගේ ප්‍රෙෆරන්ස් හැට් එක මොකද්ද? සාමාන්‍ය ඩිසිෂන් එකක් ගත්තේ. මොකද්ද ප්‍රිස්ලි? ඇහුන්නේ නැහැ. ප්‍රිස්ලි වගේ ඇහුන්නේ නැහැ. මේ මයික් ඕන්ලා නැති. කමන්නේ දාමු. මේකේ දාන්න. බෑන් මොකද්ද? ඔයාගේ හැට් එක මොකද්ද? හරි. අනිල් මොකද්ද ඔයාගේ හැට් එක? හරි කට්ටිය කමන්නේ කට්ටියම දාන්න බලන්න මොකද දැන් මම නම් ග්‍රීන් හැට් එක මම ඉක්මනින් කරේ මේ yellow color hat එක සර්. රයිට් ඔයා යෙලෝ එතකොට හරි අපි හැට් එක දාන්නේ බ්ලැක් එක සචිනි බ්ලැක් එක රොෂාන් යෙලෝ එක රයිට් සුනෙත් වයිට් එක රයිට් අපි එතකොට අපේ ප්‍රෙෆරන්ස් හැට් එකක් තියෙනවා ඒ කියන්නේ අපේ ප්‍රෙෆරන්ස් හැට් එකක් තියෙනවා අපි මුලින්ම මේ හැට් එකෙන් තමයි බලන්නේ දැන් මේකෙන් කියන්නේ දැන් මම ග්‍රීන් හැට් එක බලන්නේ මම දන්නවා මගේ තියෙන අර මේ ලියන කියන ඒ ක්‍රියේටිව් පාර්ට් එකක ඉන්න මම ඉතාලම ඉක්මනින් බලන්නේ මේක කොහොමද මේකේ ඩිසයින් එක කොහොම වෙන්න ඕනේ මේක කොහොමද ලස්සනට තියෙන්න ඕනේ ඒ ටික තමයි බලන්නේ හැබැයි ඒකෙම සුදුසු නෑ ඒකම හරි නෑ ඒක අපි මම සමහරට ඒකේ ප්‍රධානියා වුණත් මට අනිත් හැටුත් හිතන්න වෙනවා ඒ නිසා තමයි මේ 16 හැට් එකේදී වෙන්නේ ඒක මාර වටිනවා අන්තිම හැට් එක මොකද්ද අපි කතා කරන්න යන yellow hat එකේ තමයි මේකේ හම්බෙන බෙනිෆිට් ටික. මූල්‍යමය බෙනිෆිට්, මානසික බෙනිෆිට්, සමාජීය බෙනිෆිට් මේකේ හම්බෙන බෙනිෆිට් ටික හිතන එක. දැන් ඕකට පේනදී අපි ඩිසිෂන් එකක් ගනිද්දී අපි හැට් 6ක් දා ගන්න ඕනේ. හැට් 6ක්.
අපි හැමෝම බලමු මොකද්ද white fact. white කියන්නේ fact, red කියන්නේ feeling, black කියන්නේ cautions. cautions කියලා කියන්නේ critical areas. කියන්නේ black hat එකේම පේනවනේ. අපි ඒ කියන්නේ ඒ hat එකට අදාළ කලර් එක අරන් තියෙන ඒ තේමාව යටතේ. දැන් අපි කළු පාට කියලා කියන්නේ නෙගටිව් පැත්තට බරයිනේ. ඒතර නෙගටිව් දේවල් කියන්නේ කළු පාට hat එක දාගත්තට පස්සේ. පොසිටිව් දේවල් අපි කතා කරන්නේ ග්‍රීන් කොළ පාට hat එක දාත්තට පස්සේ. සෝරි කහ පාට hat එක දාත්තට පස්සේ. නිර්මාණශීලී දේවල් අපි කතා කරන්නේ කොළ පාට hat එක දාගන්න. කළමනාකරන දේවල් කතා කරනවා නිල් පාට hat එක දාගන්න. සාධක ටික කල්පනා කරනවා. ඒ කියන්නේ බේසික් රෝ ඉන්ෆර්මේෂන් ටික කතා කරනවා සුදු පාට hat එක දාගන්න. දැන් බලන්න මේ 66 දාගෙන කතා ප්‍රශ්නයක් විසඳද්දී දැන් මෙහෙමයි. දැන් කෙනෙක්ට වෙන්න පුළුවන් දැන් මෙහෙමයි. ඔයා ඉහළ කළමනාකරුවෙක් නම් එහෙම නැත්නම් ඔයා ව්‍යවසායකයෙක් නම් ඔයාට මේ අපි මේ 60 දාගමු කිය කරන්න ඕනේ නැහැ. ඒතකොට සමහර තැන්වල ජෝක් එකක් වෙන්නත් පුළුවන්. එහෙම වෙනවා. ඒ සමහර මේවා එක සමහර ගැලපෙන්නේ නැති තැන්වල ගැලපෙන්නේ නැති විදිහට ඇප්ලයි කරොත් ලෝකේ තියෙන හොඳම කන්සෙප්ට් එකක් පාව විහිළුවක් වෙන්න පුළුවන්. දැන් මේ එඩ්වර්ඩ් ඩි බෝනෝ කියලා කියන්නේ අසාමාන්‍ය ට්‍රේනර් කෙනෙක් ලෝකෙ බිහි වෙච්ච. දැන් ගයන් ඔයා මීටින් එකට ගිහිල්ලා ඔයාගේ සේවකයෝ ටිකක් ඉන්නවා. එයාලට බේසික් එඩියුකේෂන් එකක් තියෙන කණ්ඩායමක්. ඔයා කියලා කියනවා හරි අපි දැන් මේ තීරණය ගන්න යන අපි දැන් 6 thinking hat ක්‍රමය පාවිච්චි කරන්න යන එඩ්වර්ඩ් ඩි බෝනෝගේ මුලින්ම අපි දාගන්න ඕන white hat එක. අපි දැන් බලමු fact and figures. එහෙම කිව්වට පස්සේ ඒගොල්ලන්ට ජෝක් එකක් වෙනවා. එහෙම නෙවෙයි. දැන් ඔයා දන්නවනේ 66 මොකද්ද කියලා. ඔයා අහනවා මෙහෙම. අපි මේ අර පටන් ගන්න බිස්නස් එක ගැන ඒ වගේ බිස්නස් එකක් පටන් ගන්නකොට ඕගොල්ලන්ට තියෙන දැනීම මට පොඩ්ඩක් කියන්න හැමෝම. වෙන මොකුත් කියන්න එපා. මට ඕගොල්ලෝගේ දැනීම කියන්න ෆීලිංගස් මොනවද කියලා. අන්න දැන් උතර ඔයා දන්නවා මම මේ දාලා තියෙන මේගොල්ලන්ට රෙඩ් හැට් එක. ඔය හැට් එක දැම්මට පස්සේ කෙනෙක් දෙන්නෙක් ඕකෙන් පිට දෙයක් කතා කරද්දි ගායන් මොකද? අපි ඒක කතා කරමු නමුත් දැනට මට දැනීම කියන්නකෝ. අපි ඒක කතා කරනවා. අපි දැනීම කියමුකෝ. දැනීම යනවා. ඊට පස්සේ හරි. අපි දැන් කතා කරමු මේකේ තියෙන නෙගටිවිටිස්. මේකේ තියෙන ඍණාත්මක තැන්, මේකේ තියෙන අවුල් තැන්, එපා කරපු තැන්. ඒ වචන දාන්න. ඒ මොකද්ද? ඔයා දන්නවා දැන් මේ දාන්න හදන්නේ මොකද්ද මම? මම දැන් මේගොල්ලොන්ගේ බ්‍රේන් ස්ටෝමින් එකක් කරනවා බ්ලැක් හැට් එක දාලා. ඊට පස්සේ ඒ 66 ධම්මන්න ඔයා ලීඩර් විදියට සමහර කෙනෙක්ට මේකේ තියරි එක මේ concept එක මේ විදියට කියලා දෙන්න බැරි තැන්වලදී ඔයා තේරුම් ගන්න ඕනි මම ගන්න decision එකට මට ටීම් එකේ support එක ඕනි නම් ඒ ටීම් එකට මේ 66 ධම්මලා ඒගොල්ලොන්ගේ thought process එක ඒගොල්ලොන්ගේ හිතන දේවල් ඒගොල්ලොන්ගේ දැනන දේවල් දැනගන්න ඕනි කියලා. ඒතර මේක හොඳ brainstorming work එකක්. brainstorming work එකක්. මොනවාරි decision එකක් ගනිද්දී සරල මේ ඒරියා 6 ගැන හිතන්න අපේ බ්‍රේන් එකට පොඩි යෝජනාවක් දෙනවා. මොකද අපි හැමෝගෙම ප්‍රෙෆරන්ස් ඒරියා එකක් තියෙනවා මෙතන. අපි මේ ප්‍රෙෆරන්ස් ඒරියා එකට නතු වුණොත් අපිට වෙන දේවල් පේන්නේ නැහැ. ඔන්න ඕක තමයි ගොඩක් වෙලාවට ඩිසිෂන්ස් ගද්දී ලීඩර්ස්ලා ගතින් වෙන ගැටලුව. අපි බයස් සමහරලාවට. බයස් එකක් තියෙනවා අපි. දැන් මෙතන හිතන්නකො කවුරු හරි කෙනෙක් කලමනා කරන දෘෂ්ටි කෝණයෙන් කියන්නේ මැනේජ්මන්ට් process එකක ඉන්න කෙනෙක් නම් ගොඩක් වෙලාවට එයා මේ green hat එකෙන් තමයි බලන්නේ blue hat එකෙන් බලන්නේ. ඒ කියන්නේ process එක ගැන හිතනවා. එයා too much process. බෑ අනිත් පහ ගැන හිතන්න ඕනේ. සමහර අය නෙගටිව්මයි. black විතරමයි හිතන්නේ. හැබැයි black උත් හිතන්න ඕනි. එතකොට ඔයා මුලින්ම දාගන්නේ black hat එක නම් ඔයාගෙන දුක් වෙන්න එපා. දැන් සමහර අය දුක් වෙනවානේ මට එන්නේ නෙගටිව් thought කියලා. ඔන්න එහෙම කෙනෙක්ට දුක් නොවෙන්න හේතුවක් තියෙනවා මොකද්ද? නෙගටිව් thoughts කියන එක හැට් එකක් දාගෙන සමහරවල්ට බලන්න වෙනවා පොඩි වෙලාවක්. එහෙම බැලුවට පස්සේ ඔයාට වෙන වෙන අදහස් එන්න පුළුවන්. ඉතින් අද අපි මෙන්න මේ කාරණය දැන් ඔයාට මේක ඇප්ලයි කරන්න පුළුවන් දෙයක්. මම මේ දුන්නේ ඇප්ලයි කරන්න පුළුවන් දෙයක්. අද දවසේ ඇප්ලයි කරන්න පුළුවන් දෙයක්. අද පුළුවන් නම් ඔයා ගන්න ඩිසිෂන් එකක් අරගෙන ඒ ඩිසිෂන් එක ගැන පුංචි වෙලාවක් ඔය 66 දාගන්න. මෙතෙන්දී විශේෂයෙන්ම එක වැදගත්කමක් තියෙනවා. ඔය 60 එකක් දාගත්තට පස්සේ ඒ කියන්නේ මේ ඒ අදාළ දෘෂ්ටි කෝණයෙන් හිතද්දි වෙන වෙන දේවල් හිතන්න එපා. ඔයා ඒ දෘෂ්ටි කෝණයෙන් ඒ කියන්නේ ඔයා ඒ concept එක ස්ටික් වෙලා ඉන්න. ස්ටික් වෙලා ඉන්න. right? දැන් black hat එක දාගත්තට පස්සේ ආයේ positive දේවල් හිතන්න එපා. ඒ decision එකේ blackම හිතන්න. negative හිතන්න.
ඊට පස්සේ හිතන්න රයිට් දැන් මං හිතනවා පොසිටිව් දේවල්. ඊට පස්සේ ග්‍රීන් හැට් යෙලෝ හැට් එක දාලා පොසිටිව්ම හිතන්න. ඊට පස්සේ බ්ලූ හැට් එක ප්‍රොසෙස් එක මේකේ ක්‍රියාවලිය කළමනාකරන ක්‍රියාවලිය ක්‍රමවේදය මොකක්ද? එතෙන්දී ඒකම හිතන්න. ඊට පස්සේ වයිට් හැට් එකේදී කියන්නේ තොරතුරු. මම මේ ඩිසිෂන් එක ගන්න සලකා බලන තොරතුරු මොනවද? සාධක මොනවද? ඒ හරි මං හිතන්නේ වැටහෙන්නේ නැති. මං කැමති මෙතන විශේෂයෙන්ම සීනියර් කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් තමන්ගේ අත්දැකීම් මේ 16 කින් 60 එක කියන එක සමහරට ඔයගොල්ලෝ ක්‍රියාත්මක කරලා ඇති දැනුවත්ව නොදැනුවත්ව. ඒ අත්දැකීමක් දෙකක් කියන්නකො මේ වගේ හැට් ක්‍රමයක් එක්ක යන්නේකී වැදගත්කම ගැන පොඩි අදහසක් දෙන්නකො. ප්‍රැක්ටිකලි ව්‍යාපාරයක ඉන්න සහ ඒ ප්‍රැක්ටිකලි පොසිෂන් එකක ඉන්න කෙනෙක් මම ඉතින් අදහස් කරන්නේ මොකද මේකට පොඩි ඒ වගේ අයට තියෙනවා මේකේ සක්සස් ඇන්ඩ් ෆේලියර්ස් ගැන අදහසක් ඇති. කවුරු කෙනෙක් කියන්නකො පොඩි අදහසක් දෙන්නකො. කවුරුද ආරම්භය ගමු. පොඩි දෙන්න. Good morning, sir. good morning. මේ පැට්හය අපි පැට්හය පාවිච්චි කළ ඩිසිෂන් එකක් ගද්දී ඔව්. හැම ඒරියා එකක් ගැනම අපි මේ සලකා බලනවා. එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් feelings and facts විතරක් හරි අපි දාලා මේ ඩිසිෂන් එකක් ගත්තොත් ඒ ඩිසිෂන් එක ගොඩක් දුරට කොහොමද මේ සාර්ථක වෙන්න තියෙන සත්‍යයන් අඩු වෙනවා. right. හරි. නලින් මම හිතන්නේ ව්‍යාපාරයක් කරන කෙනෙක් වඩා අත්දැකීම් ඇති. මේ අපි හැම වෙලෙම එක ෆැක්ට් එක තොප්පියකට යොමු ගත වෙනවා. අපි දැන් ඒකෙන් ගැලවෙනවා මේකෙන්. බොහොම ස්තුතියි නලින්. තවත් කවුරු හරි පොඩ්ඩක් අදහසක් දෙන්න. මේ Good morning, sir. good morning ජයරු. morning කියන්නේ. ජයරු කියන්නේ. ඔව් දැන් මෙහෙම සාමාන්‍යයෙන් දැන් මම ඇත්තටම ওই 6 ගැන දැනන් හිටියේ නෑ. නමුත් කරලා තියෙන ওই 6 තමයි. ඒ කියන්නේ කොලයක් අරන් ඉවරලා පොතක් අරන් ඉවරලා ලියනවා වාසිය අවාසි ලියනවා. ඊට පස්සේ ඒ කියන්නේ process එක වෙනම හදලා තියෙනවා map එකක් හදලා තියෙනවා ඊට පස්සේ government decisions එකේ තියෙන අදාළ වටපිටාවේ අවසර ගැනීම මේ ආදී තොරතුරු හොයලා තියෙනවා. නමුත් ඔය ඔක්කොම හෙව්වත් හිතට මදි මේක මං කරපු දේ හරිද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ කියන්නේ මේ අපි කොච්චර process එක මේක කරලා තියෙනවා. නමුත් අවසානයේදී හිතට එනවා මේක හරිද දන්නේ නැහැ කියලා. ඇතරම ඒකට තමයි ඇතරම ඔබතුමාලා වගේ කට්ටියකින් ඇතරම අහලා දැනගත්තට පස්සේ මට සාක්ෂාත් වෙනවා හරි මං කරපු දේ හරි කියන එක සාක්ෂාත් වෙනවා. ඇතරම සෑහෙන වැදගත් කරුණක් උක. right මම හිතනවා මේ ජයරුක් මම හිතන්නේ ඊටාම වෙනස් ආකාර ව්‍යාපාරයක් පටන් ගැනීම මගෙත් එක අපේ ගෙදරටම ඇවිල්ලත් කතා කරා. මේ ඉතින් ඔයා මේ ගැන හිතුව කෙනෙක් මම ඔයා කියන කතාව ඇත්ත. ඊට පස්සේ එතන අන්න අර ජයරුක් කියන කතාව දැන් එයා තනියෙන් මේ ෆැක්ට් හයි හිතනවා. එතකොට තවත් මොළ ටිකක උදව්ව ගත්තට කමක් නැහැ. ඒක උදව් කරපස්සා හරි. තව කවුද ඉන්නේ? ක්‍රිස්ලියා මොනවා හරි කියන්න හැදුවා. ඔෆිස් වල ඔෆිස් එකක සමහර වෙලාවට ඔව්. good morning sir morning. ඔෆිස් එකක වැඩ කරද්දී අපිට හොඳට තේරෙනවා සමහර මැනේජ්මන්ට් ලෙවල් එකේ ඩිසිෂන් වල තියෙන වැරද්ද. සමහර වෙලාවට cost benefit එක බේස් කරන් ඒගොල්ලන් පොඩි දෙයක් ගැන හිතද්දී ඒකෙන් ඒගොල්ලන්ට ලොකු ඩැමේජ් එකක් වෙනවා. අනිවාර්යෙන් ඔව් ඒක ඇත්ත. දැන් මේ මම එක්සැම්පල් එකක් කියන්නම්. ඊයේ පෙරේද දවසක පාකින් ඒරියාස් වලට යන cost එකක් තියෙනවානේ. ඔව්. මැනේජර්ස් ලගේ කට්ටියගේ වෙහිකල් පාකින් වල තියෙන cost එකක් තියෙනවා. මේ සැරේ බජටින් වලදී HR එකට ටාස්ක් එකක් දුන්නා cost එක අඩු කරන්න කියලා. එතකොට ඕක හැන්ඩල් කරන ඔතන ලේඩීස් ළම දෙන්නෙක් හිටපු එක ප්‍රශ්නේ සමහර වෙලාවට. ඔතන සමහර වෙලාවට එක්කෙනෙක් cost එක හදලා ඩිපාර්ට්මන්ට් හෙඩ් එක දුන්නා. හෙඩ් ඔෆ් HR ට දුන්නා. මෙයා මේක කිසිම මේකක් නැතුව මෙයා නිකන් මැනේජර්ස්ලා ටිකට නිකන් කෝල් එකක් දීලා මේක මැනේජ්මන්ට් එකට දාලා නෙමෙයි මේ টොප් ලෙවල් එකට දාලා නෙමෙයි මෙයා නිකන් කෝල් අර නිකන් බෝලයක් දාලා බලනවා කියන්නේ අපි. ඔව්. එතකොට හැමෝටම දාලා බැලුවා ඕගොල්ලන්ට ලැබෙන මාසෙ නම් එහෙම පාකින් නැහැ. පාකින් වලට පේ කරන එකත් අපි කරන්නේ නැහැ. ඒක නිසා මේ පාකින් වල එක්ස්පෙන්සස් ඕගොල්ලන්ට දරන්න වෙනවා කියලා. right. සර් විශ්වාස කරන්න ලොකු විරෝධතාවයක් එතනින් ආවා. සමහරට එතන බෙනිෆිට් එක ලක්ෂ 2කමාරක් වෙන්න පුළුවන්. HR කට්ටිය දැක්කට ඒක ඒ විදිහට ඩිපාර්ට්මන්ට්ස් හෙඩ්ලා ගොඩක් මේක බිස්නස් එක ඩ්‍රයිව් කරන කට්ටියක් තමයි ඒක හිටියේ.
හ්ම්. එතකොට එක ෆැක්ට් එකක් දිහා බලලා කවුරු හරි ඩිසිෂන් එකක් ගත්තොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන් කෙනෙක් තමයි මම දැක්කේ මේක හරියට කියලා දෙන්න. නෑ හරි ඒකත් ඒක. දැන් ඔය මං කියන්නේ ඔක ඒ වගේ හොඳ කරුණු කියන එක හරි වැදගත්. ඒ වගේ සිනාරියෝස් එනවා. තවත් කවුරු හරි කියන්නේ මං අපි මේ වෙලාව ගමු ඒ කේස් ස්ටඩිස් වලට. ඒ කියන්නේ දැනුවත්ව නොදැනුවත්ව ඒ කියන්නේ ලයිෆ් එකේ ඕන ඩිසිෂන් එකක් ගන්න ගොඩක් දුරට මේ ක්‍රමයට දැන් අපි හිතමු අපි මැරි කරන්න යද්දී අපි මේ process එකේ යනවා. හ්ම්. ඊට අමතරව ඩේ ටු ඩේ අපි තුමු අපි ඔම්ලට් එකක් හදුවත් අපි මේ ක්‍රමයේ අපි බලන්නේ මොනවද අපි දාන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද මොකක්ද අපිට ඕනේ ෆීලිං එක. එතකොට කොහොමද පොඩ්ඩක් ක්‍රියේටිව් වෙන්න මොනවද තව ඇඩ් කරන්න පුළුවන්ද දෙයක්. ඒ වගේ පොඩි දේවල් වුණත් අපි මේක ඇප්ලයි කරනවා. නමුත් අපි ලයිෆ් එකේ ගොඩක් ඩිසිෂන් ගත්ත අපි ගොඩක් ෆීලිංස් වල ස්ටක් වෙනවා. අපි අර නෙගටිව් මොකක්ද කියන්නේ ඩිෆෝල්ට් මෝඩ් එකකින් ඉඳ ගොඩක් දුරට ෆීලිංස් වල ස්ටක් වෙනවා. නමුත් අපි මේ හයම අපි කන්සිඩර් කරනවා ගොඩක් දුරට නේ. රයිට්. ඔව් අනිවාර්යෙන්. තවත් කවුරු හරි? ක්‍රිස්ටිවා මොනවද කියන්නද? කියන්න බෑ. මගේ හෙන්නේ නැහැ ක්‍රිස්ටි අද. මොකක් හරි මයික් එකේ ප්‍රශ්නයක්. පොඩ්ඩක් බලන්න. නෑ මං හිතන්නේ ඇහෙන්නේ නැහැ නේ. කමන්නේ. ඉට්ස් ඕකේ. තව කවුද ඉන්නේ? කියන්න. right. anyhow හරි කමන්නේ. හරි අපි හැමෝගෙම අදහස් ගත්තරයි. දැන් වැදගත් දේ තමයි අර ගෑන් කිව්වාගේ මේ ඒරියාස් 6 ගැන අපි සාමාන්‍යයෙන් හිතනවා. ඒක ඇත්ත. මේ ඒරියාස් 6 ගැන අපි සාමාන්‍යයෙන් හිතනවා. අපි ගොඩක් වෙලාවට එක ඒරියා එකකට දෙකට ටිකක් ප්‍රෙෆරබල් අපි ටිකක් හරි කැමති එක ඒරියා එකකට දෙකට ටිකක් කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම ටීම් එකක් එක්ක ඩිසිෂන් ගද්දී කන්ෆ්ලික්ට් ගොඩක් එන්නේ ගයන් එක්කෙනෙක් ප්‍රොසෙස් එක ගැන හිතනවා. දැන් හිතන්න සුනේත්‍ර ප්‍රොසෙස් එක ගැන හිතනවා, ප්‍රිස්ලි කෝසස් ගැන හිතනවා, ගයන් හිතනවා ෆීලිං ගැන, මම හිතනවා ෆැක්ට් ගැන. මම ෆැක්ට් ගැන හිතද්දි සුනේත්‍ර ප්‍රොසෙස් එක ගැන කියද්දි මට මොකද්ද? සුනේත්‍රා කතාව මට රිලෙවන්ට් නැති වෙනවානේ. අදාළ නැති වෙනවා. මම ඒතකොට එතෙන්දි පොඩක් එගේන්ස්ට් යන්න හදනවා. එතකොට හැබැයි සුනේත්‍රට සමහර මං ගැන තරහක් ඇති වෙන්නත් පුළුවන්. මම එයාට ප්‍රොසෙස් එක ගැන තේරෙන්නේ නැති. හැබැයි මම ප්‍රොසෙස් එක ගැන හිතනවා. හැබැයි මේ වෙලාවේ නෙමෙයි. වෙන වෙලාවක හිතනවා ටිකකින්. දැන් මේ ජම්බල් එක නැති කරගන්න හොඳ ක්‍රමයක් තමයි අපි කතා වෙනවා. අපි ඔක්කොම දැන් මේ වෙලාවේ ප්‍රොසෙස් එක ගැන හිතමු. වෙන දෙයක් කියන්න එපා. අපි දැන් කෝසස් ගැන හිතමු. අපි දැන් ෆීලිං ගැන හිතමු. මෙන්න මේ එක මයින්ඩ්සෙට් එකකට ටීම් එක ගේනවා. මේකෙදී ගොඩාක් ප්‍රොඩක්ටිව් අනවශ්‍ය කලබලය අඩු වෙනවා. ඒක හොඳයිනේ. ඊළඟ දේ තමයි අපි තීරණය ගනිද්දී අපිට හිතන්න පුළුවන් possible ප්‍රධාන ඒරියා 6ෙන්ම හිතනවා. අපි මේ වගේ තීරණයක් දෙයක් ගත්තට පස්සේ ලයිෆ් එකේ මේ වගේ මේ thinking hat එකත් එක්ක හිතලා අපි දන්නේම නැතුව අපිට 66 අපේ ඔළුවට එනවා. අපේ ඔළුවට එනවා. දැන් මේ 66 ගැන හොඳ අවබෝධ මම කියව සීනියර් කෙනෙක්ට කතා කරන්න කියලා මොකද මේ අපි මේ කියන්නේ විශේෂයෙන්ම hard decisions ගත්ත අය බිස්නස් එකේදී ඒ වගේම ඇක්ටිවිටි වලදී hard decisions ගත්ත අයට තමයි මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අපි අද හොඳ දෙයක් අපි ඉගෙන ගත්තා හැමෝම වැදගත් දෙයක් ඉගෙන ගත්තා ප්‍රැක්ටිකල් දෙයක් ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ සෙෂන්ස් සියල්ලගෙම භාතිය රමේෂ් මේ හැමෝමත් ඉතාමත් විශිෂ්ට දේශන පවත්වලා තියෙනවා. ඉතින් අපි දැන් මේක තොර පස්වෙනි දේශනේ එකක් අපිත් මේකත් එක්ක අලුත් වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේක රෙකෝඩින් එක බලනවට වඩා මම රෙකෝඩින් එක බලන අයට මොකද කියනව නෙමෙයි. නමුත් මේ ලයිව්ලි සම්බන්ධ වීම කියන වෙන එනර්ජිටික් ගතියක්. ඉතින් අදත් අපි විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා ලයිව් ඒ කියන්නේ මේ ඒ වෙලාවෙම සම්බන්ධ වෙන්න බලන්න. ඒක වෙන ගතියක් තියෙනවා. ඒක වෙන මූඩ් එකක්, ඒක වෙන ভাইබ්‍රේෂන් එකක්. ඉතින් ගොඩාක් සතුටුයි ග්‍රේට්නස් ට්‍රයිබ් කණ්ඩායමේ සමාජිකයෝ දිනෙන් දින වර්ධනය වෙනවා. ඒගොල්ලෝ වර්ධනය වෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝගේ වටපිටාව වර්ධනය වෙනවා. ඒගොල්ලෝගේ වෙන සේවය වැඩි වෙනවා. ඉතින් විවිධ තොරතුරු ලබා දෙනවා. ඒකට ලොකු සතුටක් තියෙනවා. ඉතින් හොඳ ප්‍රතිඵල අරවලට අරන් යම්. මම දිගටම ඕගොල්ලෝ දන්නවා අපේ greatness tribe එකේදී මගේ මාතෘකාව decisions නිසා මම මේ වසර පුරාම ඕගොල්ලොත් එක්ක කරන decisions ගැන මොකද මේ මාතෘකාවට stick වෙලා හිටියා. මොකද ඒක තුල එතකොට ඒකේ තියෙන depth එක වැඩි වෙන නිසා. ඉතින් තීරණ කියලා කියන්නේ අපේ ජීවිතය හරවන තැනක්. තීරණ කියලා කියන්නේ අපේ ජීවිතය හැඩ කරන තැනක්. තීරණ කියන්නේ අපේ ඉරණම වෙනස් කරන විශේෂ තැනක්. ඉතින් අපි හැමෝම
තීරණයක් ගන්න මිනිස්සු බවට පත් වෙමු කියන තේමාව යටතේ තමයි අපි දිගටම අරන් ගියේ. කිසියම් වෙලාවක හිර වෙලා ඉන්න වෙලාවක ස්ටක් වෙලා ඉන්න අවස්ථාවකදී නැවතුණා කියලා හිතන්න එපා කිසිම වෙලාවක. අපි හැමෝම අපේ මේ ජීවන ගමනේදී සමහර වෙලාවට අ, අ, විරාමයන් අවශ්‍ය වෙනවා. විරාමයන් අවශ්‍ය වෙනවා. විරාමයක් ගන්න නැතුව ගඟක්වත් ගලා යන්නේ නැහැ. විශාල ගංගා එක දිගට පල්ලයට යන්නේ නැහැ. කැලණි ගඟ බලන්නකෝ කැලණි ගඟ මහවැලි ගඟ බලන්නකෝ සමහර තැන්වලදී හරිම මන්දගාමීනේ. ගඟ යනවද කියලා හිතනවා නේද? සමහර තැන් වලින් ගංගා යද්දී ඔයගොල්ලෝ දැකලා නැද්ද? මට හිතෙන දෙයක් ඔය අපි ඔය ඈත ට්‍රේනින් වලට යද්දී සමහර තැන් වලින් ගංගා ගාවින් යද්දී සමහර ගංගා යන්නේ නැහැ වගේ නේ ගයන්. එතන ඒ විරාමයක් ගන්න තැන් තියලා ගංගාවකට. අපේ ජීවිතේ විරාමයක් ගන්න තැන් තියෙන්න ඕනි. අ, ඒ විරාමයේ ගන්න තැන කියලා කියන අපිට ප්‍රඥාවක් එන තැනක්. ඒක මේ කම්මැලිකමක් නෙවෙයි. ඒ වගේ තැනකදී අපිට මේ දේවල් හිතන්න මේ වගේ tools අපිට ගොඩක් වැදගත්. මම කියන්නේ මේ tool එක ඕගොල්ලෝ අරගෙන පොඩ්ඩක් ලියන්න, හිතන්න මේක අද සිට පොඩ්ඩක් apply කරන්න. ඉතින් අපි අනිවාර්යෙන් අපිට හොඳ දෙයක් කරන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි හැමෝටම අද වෙලාවට සම්බන්ධ වුණා. වුමනාවෙන් සම්බන්ධ වුණා. ඒ වගේම ඕගොල්ලොන්ගේ ඉහළ දායකත්වයක් ලබා දුන්නා සංවාදය අතරතුරදී. ඉතින් මේක සුවිශේෂී සංකල්පයක්. මේක ගැන තව හොයන්න එඩ්වඩ් ඩි බෝනෝ ගැන හොයන්න. එයා මම හරි අගය කරන මේ දැවන්ත විශ්ලේෂකෙක්. මම ඒ නමත් දුන්නේ. එතකොට අපිට හැමදාම හම්බෙන අර මේ අපේ ඕතර්ස්ලාගේ ලිස්ට් එකට ඔන්න අලුත් ඕතර් කෙනෙක් එකතු වෙනවා. එයාත් එකතු වෙනවා. ඉතින් ඒකත් ගැන හිතන්න. එහෙනම් ඉදිරි මාස කිහිපෙදී සුනේත්‍ර මොනවද කියන්න දිනකෝ රයිට් කියන්න. සුනේත්‍ර මයිකේ ඔෆ් වෙලා. thank you Mr. Kelvin. ඇත්තටම මේ එඩ්වඩ් ඩි බෝනෝගේ concept එක මම first time තමයි ඉගෙන ගත්තේ මේ theory එකක් විදිහට. හැබැයි මම දකිනවා ඒක ඇතුලේ මේ මම සමහර කෑලි මේ මම වැඩ කරනකොට follow කරලා තියෙනවා. හැබැයි මගේ අඩුපාඩුවක් මම දැක්කා. මම දැන් decisions ගන්නකොට සමහරට මම ඉන්න ශේෂ්ඨයත් එක්ක බලනකොට වෙන්නේ නැති ගොඩක් වෙලාවට මම facts and feelings බලන ප්‍රමාණය වැඩි කියලා මට හිතෙනවා. එතකොට මම සමහර තැන්වලදී අර stuck වෙන වෙලාවල් එහෙම තියෙනවා. මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් කරත් දැන් තෙරපි සෙෂන් එකක් කරත් අනිත් අය අර මේ අපේ ඩිමාන්ඩ් එක වැඩි කරන්න කතා කරාමත් මම චුට්ටක් අර ෆීලිංගස් පැත්තෙන් බලලා තමයි මම කතා කරන්න කියලා මට දැන් මේක ඉගෙන ගන්නකොට දැනෙලා තියෙනවා. මම අද ඉගෙන ගත්තා ඇත්තටම මේ ඔක්කොම බැලන්ස් කරන්න ඕනේ ෆැක්ට්ස් මේ හයම බැලන්ස් කරලා තමයි අපේ ජීවිතේ ඩිසිෂන්ස් ගන්න ඕනේ කියලා. මේ ඇත්තටම මම තෑන්ක්ස් කරනවා. මම කැමති මොන හරි පොත් තියෙනවා නම් මෙයාගේ චුට්ටක් මිස්ටිකල් අන්තිමට කිව්වොත් අපිට පොඩ්ඩක් බලන්න. එඩ්වඩ් ඩි බෝනෝගේ පොත් ගොඩක් තියෙනවා. එයාගේ තියෙන ටිකක් එක්තරා ඉගෙනුම් ක්‍රමවේද ටිකක් වෙනස්. මුලින්ම ටිකක් කෙනෙක්ට එච්චර හුරු නැතියක් දැනෙන්න පුළුවන්. එයාගේ තියෙනවා 6 thinking hat කියලා පොතක්. 6 thinking hat කියලා පොතක්ම තියෙනවා. ඒ පොතේ මේක තියෙනවා 6 thinking hat කියලා පොතක් තියෙනවා. ඒ වගේම එයාගේ තියෙනවා the mechanism of mind කියලා පොතක් තියෙනවා. the mechanism of mind කියලා පොතක් තියෙනවා. ඒ වගේම ඒ පොත් දෙක ටිකක් තව මම හිතන්නේ තව පොත් 10ක් වගේ තියෙනවා. the mechanism of mind 6 thinking hat සිංහල භාෂාවෙන් නම් මම දැකලා නැහැ. එද්දි බෝනෝගේ සංකල්ප වැඩි පරිවර්තනයක් වෙලා තියෙනවා. හැබැයි අපේ ශේෂ්ඨ වලට ලොකු බලපෑමක් කරපු කෙනෙක්. එයා මොටිවේෂන් ස්පීකර් කෙනෙක් නෙවෙයි ඇත්තටම. ඒකයි වැඩි අපිට මේ දැනෙලා නැත්තේ වැඩි එයාගේ සංවාද අපිට පේන්න නැත්තේ. හරි අමුතු විදියට ට්‍රේනින් කරන කෙනෙක් එයා. ස්ටේජ් එකේ හිට ගන්නවත් නැහැ. ඔයගොල්ලෝ Google එකේ වීඩියෝ බලුවොත් එයා වාඩි වෙලා එයා ලියනවා ලියද්දි කතා කරනවා ඔඩියන්ස් එකේ ලියද්දි කතා කරන එක අහගෙන ඉන්නවා. හරිම මේ හරි අමුතු ක්‍රමයකට මං හරි ආසම මේ මගේ ලිස්ට් එකේ ඉන්න මං ආසම මේ තින්ක කෙනෙක් එයා. ඉතින් අපි යාගේ concept තව ඉස්සර කතා කරමු. මම ලබන සැරෙත් මං හිතා අපි මෙයාගෙම තව concept එකක් කතා කරමු. අපි ශ්‍රේත්‍රා මම අගය කරනවා ඇත්තටම මේ sessions වලදී අපි වෙන්න ඕනේ අපිව reflect වෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ අතින් මෙහෙම වෙලා තියෙනවානි කියන්නේ මම පිළිගන්නවා. දැන් මේ concept එක මම සමාගම් වලට නිතර ප්‍රෝග්‍රෑම් එකක් විදිහට කරන දෙයක්. හැබැයි අදත් මට හිතෙච්ච දේ මොකද්ද? මම මොනවා ඩිසිෂන් එකක් ගත්තී මම ඉක්මනින්ම බහින්නේ green hat එකට. කොළ පාට hat එකට බහින්නේ. ඒක මගේ දෙයක්. අපි
අපි එහෙමයි කියලා පිළිගැනීමත් කොච්චර වටිනවද? අපි එහෙමයි පිළිගැනීමත් කොච්චර වටිනවද? මම හිතනවා ඒ නිහතමානීකම හරි හරි වටිනවා. අපි හැමෝම අපි හැමෝම පර්ෆෙක්ට් කියලා හිතනට වඩා අපි හැමෝගෙම ඉන්පර්ෆෙක්ෂන් තියෙනවා. ඒ ඉන්පර්ෆෙක්ෂන් නිසා තමයි අපි එකතු වුනේ. දැන් හිතන්න අපි ඔක්කොම පර්ෆෙක්ට් මිනිස්සු නම් අද 41ක් අපි එකතු වෙන්නේ නැහනේ. දැන් ප්‍රිස්ලි මගේ යාළුවෙක් වෙලා තියෙන, ජයරුක් යාළුවෙක් වෙලා තියෙන, සුනේත්‍රා යාළුවෙක් වෙලා තියෙන, මෙතන ඉන්න හැමෝම යාළුවෝ වෙලා තියෙන. අයියේ. ඕගොල්ලොන්ට මගෙන් දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවා. එතකොට ඒක නිසා ඕගොල්ලෝ මගේ යාළුවෙක් වෙනවා. ඕගොල්ලෝ හිතනවා මගේ ગેප් එකක් තියෙනවා කියලා. මගේ ગેප් එකක් තිබිලා තියෙනවා මේ ගැන. ඒක නිසා මම මේ ගැන හෙව්වා. මගේ ඉන්පර්ෆෙක්ෂන් එක හදාගන්න හදද්දි මට හම්බෙච්ච දේ මම ඔයාලට ෂෙයා කරනවා. එතකොට තමයි අර පසල් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ එහෙම තමයි තින්නේ. අපි ඔක්කොම පර්ෆෙක්ට් නම් මේ වගේ මීටින්ග්ස් වලදී අපි නෑ. මේ උදේ දවසේ නම් අපි මොකද කරන්නේ? කට අරගෙන නිදාගෙන ඉන්න වෙලාවක. මේ වෙලාවනේ. කට අරගෙන නිදාගෙන ඉන්න වෙලාවේ අපි කොහොම හරි ඇහැරුණා. ඒ නිසා ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. මම හිතනවා end of the day ඒක තමයි අපිට තියෙන සතුට. ඒ මානව සම්බන්ධතාව කියන තමයි අවසානයේදී හැපිනෙස් එකට බලපාන ප්‍රධානම කාරණේ මානව සම්බන්ධතා. ඉතින් අපි හැමෝම ඊටාම සිනා මුසුමුනේ මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් කරමු. ඉතින් අපි හැමෝම හાર્ට් මාක් එකක් දාලා අපි ප්‍රෝග්‍රෑම් එක අවසන් කරමු. right. right. එහෙනම් right. බොහොම ස්තුතියි. අපි ගෲප් එකකට දාමු කට්ටිය. එතකොට හાર્ට් මාක් ගොඩක් තීදි බලයි මොකද්ද උනේ කියලාද. right. එහෙනම් හැමෝම සුබ දවසක්. thank you very much. Thank you, sir. Thank you, Thank you, sir. sir.